iPhone traders අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද අපේ Bybit exchange එකට U-Trading app එක bind කරගන්නේ කියලා. ඉතින් ඔයා තාමත් U-Trading app එක හරහා trade කරන්න පටන් ගන්න නැත්නම් පල්ලෙහින් මම link ටික දාලා තියන්නම්. U-Trading app එක download කරගන්න. ඊට පස්සේ app එක හරහා කරන්නේ කොහොමද කියන එක මම වීඩියෝ වලින් ඔක්කොම පැහැදිලිව අරගෙන එනවා. ඒක බලාගෙන ඔයාලට වැඩි පටන් ගන්න පුළුවන්. ඒකෙන් අපේ community එකටත් ඔයාලට join වෙන්න පුළුවන්. අදාළ link ටික මම ඔක්කොම වීඩියෝ එක පල්ලෙහින් දාලා තියෙනවා. හරි අද අපි බලමු කොහොමද මේ Bybit account එකට U-Trading app එක bind කරගන්න කියලා. මුලින්ම ඔයා යන්න Google Chrome එකට. Chrome එකට ගිහලා මෙතන Bybit කියලා type කරගන්න. ඔය මතක තියාගන්න මෙතනදී අනිවාර්යයෙන් මොබයිල් එකෙන් කරනවා නම් desktop mode එක active කරගෙන තියාගන්න. හරි ඊට පස්සේ මෙතන අහනවා අපි Bybit එකට log වෙන්න දීලා තියෙන email එක. email එක දීලා log වෙන්න පුළුවන් මෙතනින්. හරි මෙතන පොඩි activity එකක් තියෙනවා මේ puzzle එකක් තියෙනවා slide කරලා ඒක අර අදාළ තැනට ගේන්න. දැන් ඔයගේ email එකට verification code එක send වෙනවා. ඒක ගෙනල්ලා මෙතනින් දාගන්න. කියමු email එකට. sorry email එකට නෙමෙයි මම මෙතන මේ Google authenticator එකට දීලා තියෙන නිසා මගේ authenticator password එක තමයි මෙතන ඉල්ලන්නේ. මම authenticator එකට ගිහිල්ලා password එක ගෙනල්ලා මෙතනට දානවා. මොකක්ද අප්සෙට් එකක් ගියා මම ආයෙ පහු මුලින් ඉඳලා log වෙනවා. email එක දුන්නා. puzzle එක මෙහෙම ගෙනාවා. authenticator password එක ගේනවා. හරි දැන් මගේ account එකට log වුණා. මෙතනදී මෙතන තියෙනවා මේ වාගේ මේ account එකේ home එකේ මෙන්න මෙතන තියෙනවා මේ API කියලා එකක්. මේ API කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මේ වගේ interface එකකට අරගෙන එනවා. මෙතන තියෙනවා API management කියලා. මේකේ මෙතන create new API කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ මේ වගේ pop up message එකක් එනවා. මේකේ system generated API keys කියන එක උඩ touch කරන්න. හරි මේ වගේ interface එකකට අරන් එනවා. මෙතන තියෙන්නේ අපිට create කරගන්න. මෙතන අපිට දාන්න පුළුවන් API එකට name එකක්. මෙතන මම දානවා U-Trading කියලා. ඊට පස්සේ මෙතන පල්ලෙහින් තියෙනවා API key permissions කියලා. ඒකේ read and write කියන එකට tick mark එක දාගන්න. ඊට පල්ලෙහින් තියෙනවා only IPs with permission generated are allowed to access the open API කියන එකට tick එක දාගන්න. හරි දැන් අපි යනවා අපේ U-Trading app එකට.
ඇප් එකට ගිහිල්ලා මෙතන මේ වගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. මේක මෙහෙම පල්ලයට එනකොට තියෙනවා API connect කියලා. ඒක එකපාරක් ටච් කරන්න. හරි මෙතන ඔයාලට පෙන්නනවා මේ අපිට U-Trading එකට බයින් කරගන්න පුළුවන් exchange ටික. මේකෙන් මම Bybit කියන එක select කරගන්නවා. හරි මෙතන normal කියන එක උඩ එකපාරක් ටච් කරන්න. හරි දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ දෙක දාලා තියෙන දෙවෙනියට තියෙනවා IP access permission කියලා key එකක් තියෙනවා copy කරගන්න. අපි මේ key එක copy කරගන්නවා. මේ කහ පාට copy කියලා තියෙන දේ එකපාරක් touch කරපුවාම key එක copy වෙනවා. copy කරගෙන ආය අපි නැවත යනවා Bybit exchange එකට. ගිහිල්ලා වෙලා ඔයාලට මේ පේනවනේ පතර කොටුවක් තියෙනවා. මේ කොටුව උඩ අපි අර copy කරගත්ත key එක paste කරගන්නවා. paste කරගෙන පල්ලෙහාට ගිහිල්ලා හරි ඔයාලට ඊට පස්සේ තියෙන්නේ හැමෝම පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙනවා unfailed trading කියලා එකක්. ඒකට tick mark එක දාගන්න. එච්චරයි වෙන මොනවටවත් tick mark දාන්න යන්න එපා. permission දෙන්න යන්න එපා. ඊට පස්සේ මෙතන submit කරන්න. මේ submit කියන එක දෙන්න. හරි ඊට පස්සේ නැවතත් ඔයාගේ security step එකට යන්නේ. මෙතන පුළුවන් ඔයාගේ මොබයිල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒක දාන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඔතෙන්ටිකේටර් කෝඩ් එක ගෙනල්ලා මෙතන දාන්න ඕන. send verification code දුන්නා. message එකකින් එනවා ඒක copy කරගත්තා. මෙතනට ගෙනල්ලා paste කරා. ඊට පස්සේ ඔතෙන්ටිකේටර් කෝඩ් එක ගෙනාවා. මේ ඔතෙන්ටිකේටර් කෝඩ් එක විනාඩියක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒක ඇතුළතදී කෝඩ් එක වෙනස් වෙනවා. මේ කෝඩ් එකට අග්ගල copy කරගෙන අරගෙන ගිහිල්ලා මෙතන paste කරන්න. ඊට පස්සේ මෙතන මේ next step කියන එක දෙන්න. හරි. දැන් ඔයාලට message එකක් එනවා key successfully added කියලා. දැන් මෙතන මේ තියෙනවා API key කියලා එකක්. ඒක copy කරගන්න. copy කරගෙන ආය අපි යනවා U-Trading app එකට. හරි. මෙතන තියෙනවා අර අපි copy කරගත්ත API key එක මෙතන paste කරගන්න. නැවත Bybit එකට යන්න. මෙතන මේ තියෙන API secret key එකත් copy කරගන්න. ආයෙ යනවා U-Trading එකට. API secret key කියන තැන paste කරනවා. හරි එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ මෙතන connect කරන්න. API binding successfully. Okay. මෙතන ආයෙ message එකක් එනවා ඒක I understand කියලා දෙන්න. දැන් වාගේ මේ API එක බයින් වෙලා ඉවරයි. දැන් අපිට පහසුවෙන් ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. එක්ස්චේන්ජ් එකට බයින් වෙලා තියෙන්නේ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. U-Trading එකේ home එකට යන්න. home එකට ගිහිල්ලා profile icon එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ නැවත යන්න API connect කියන එකට. මේ green color highlight වෙලා තියෙන්නේ. මෙතන පෙන්නනවා API running is normally කියලා. මෙතන modify කියලා තමයි වැටෙන්නේ. මේ Bybit කියලා exchange එක යටින් පෙන්නනවා. දැන් වාගේ Bybit exchange එක මේකට bind වෙලා තියෙන්නේ. දැන් අපිට Bybit එක හරහා මේකේ trade කරන්න පුළුවන්. හරි ඔච්චරයි තියෙන්නේ. ඉදිරියට ඊතුරු වීඩියෝ ටික අරගෙන එන්නම් කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ බොට් කෙනෙක් සෙටප් කරගන්නේ කොහොමද මේ වීඩියෝ ටික ඔක්කොම පැහැදිලිව අරගෙන එන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු වෙනවා.
IBX Trader.